අයිබුවන් අද 2025 4වෙනි මාසේ 4 වෙනිදා ඊයේ උදේ ෂෙයා මාකට් එක ආරම්භ වීමට සුළු මොහොතකට කලින් මම වීඩියෝ එකක් කරා ඔබට දැනුම් දුන්නා ඊයේ මොකක්ද වෙන්න යන දේ කියලා. ඒ වගේම ඊයේ දවසේ ෂෙයා මාකට් එක නෙගටිව් පර්ෆෝමන්ස් එකක් තමයි ලබා දුන්නේ. ඒකක 123කින් අඩු වෙලා තියෙනවා S&P SL 20 දර්ශකයේ. ASI එක 349කින් අඩු වෙලා තියෙනවා. මේකට බලපාපු හේතුව මම ඊයේ කලින්ම දැනුම් දුන්නා. මේ තියෙන්නේ ඊයේ කරපු ක්ලිප් එකේ ෆොටෝ එකක්. මේ බදු පෙනවීම නිසා මොකද වෙන්නේ කියලා ඔබට විශේෂ අවධානයක් යොමු කරන්න කියලා. සාමාන්‍යයෙන් දෙයක් වෙන්න කලින් මේ වගේ දැනුම් දීම් මම සිදු කරනවා. ඒවා ගොඩක් වෙලාවට සාර්ථකයි. මෙතෙක් ඉදිරිපත් කරපු සියලුම අනාවැකි සාර්ථක වෙලා තියෙනවා. නිසා ඔබත් මගේ channel එක subscribe කරලා bell button එකත් ඔබලා තියාගත්තොත් ඔබට ශනිකව තීරණ ගැනීමට යම් පහසුවක් ලැබෙයි. ඒ වගේම අපි දැන් බලමු මොකද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා. මේ මාසයක් විතර පහළට ආපු ෂෙයා මාකට් එක පසුගිය දවස් කිහිපය තුළ යලි ෂෙයා මාකට් එක ඉහළ යන පටන් ගත්තා විතරයි. බුල් මාකට් එකකට හැරමින් පැවතුනා විතරයි. මේ හතීරණය නිසා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ශ්‍රී ලංකාවට පනවපු බදු නිසා මේක එකපාරටම ඊයේ දිනේදී ෂෙයා මාකට් එක කඩාගෙන වැටුණා. නමුත් දැන් ඊළඟට අපි මොකද කරන්නේ? ඊයේ මම ගොඩක් අයට දැනුම් දුන්නා. නමුත් දැන් අදත් අපිට යම් තීරණ ගැනීමට සිද්ධ වෙන්න පුළුවන්. ඇත්තටම මීට වඩා ෂෙයා මාකට් එක කඩා වැටිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. කොරෝනා අර්බුදය කාලෙදී, අරගල සමයේදී, මේ වගේ විශේෂ අවස්ථාවලදී ෂෙයා මාකට් එක බිඳ වැටුණත් නැවතත් මේවා යථා තත්ත්වයටපත් වෙලා මීට වඩා තිබිච්ච තත්ත්වයට යනවා. ඕක තමයි ස්වභාවය. ඒක නිසා අපි අනවශ්‍ය බයක් ඇති කරගන්න ඕනේ නෑ. නමුත් මේ වෙලාවේ මේ හේතු දැනගෙන අපි ගන්න ඕන තීරණ අරගෙන සමහර දේවල් විකුණන්න පුළුවන්, සමහර ඒවා අපිට අලුතෙන් ගන්න පුළුවන්. මේ විදිහට මේක කළමනාකරණය කරගන්න ඕනේ. එතකොට ඔබගේ පාඩුව අවම කරගන්න පුළුවන්. ඒ කියන්නේ රිස්ක් එකක් තියෙනවා, හයි රිස්ක්. නමුත් රිස්ක් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එක තමයි මේක. රිස්ක් මැනේජ් කරන්න ඕනේ. ඔබට මේ රිස්ක් එක තියෙන අවස්ථාවේ, මේ වැටෙන අවස්ථාවේදී ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තියෙනවා ඔබගේ තීරණ ගැනීමේ හැකියාව මත. මාකට් එක වැටුණ වෙලාවට ඔබට පුළුවන් ෂෙයාර්ස් එකතු කරගන්න ගොඩක්. අලුත් ෂෙයාර්ස් එකතු කරගන්න. ඊට පස්සේ වැඩි වෙන විට ඊටාම ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. නමුත් මේ මාකට් එක වැටෙන හේතුව අපි නිශ්චිත වශයෙන් දැනගත්තාම, මේක වැටෙන බවක් දන්නවනම් අපිට යම් තීරණ ගැනීමට සිද්ධ වෙනවා. හොඳයි, මේ ආකාරයෙන් ඉදිරියේදී වෙන්නේ මොනවද කියලා හැම වෙලාවකම හැමදාම මම බලාපොරොත්තු වෙනවා ඔබට දැනුම් දෙන්න. මේ සඳහා මේ අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ බෙල් බටන් එකත් ඔබලා channel එක subscribe කරලා තියාගන්න. ඔබට යම් කිසි වාසියක් ලැබෙයි. බොහොම ස්තුතියි.